දන්නද මේ උල්කා වර්ෂාවේ බලපෑම තමයි. අනේ අපිට මොකද කරන්නේ? කවි එන්න අර උල්කාපාත වර්ෂාවේ නිවුස් එක යනවා. හරි එනවා. ඔයගොල්ලෝ මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. මානව ඉතිහාසයේ කිසිදු අවස්ථාවක සිදු නොවූ විරු ආකාරයේ අද්භූත වූ උල්කාපාත වර්ෂාවක් අද පාන්දර 1:33ට පෘථිවියට ඇදහෙන බව විද්‍යාඥයන් අනාවැකි පළ කර තිබෙනවා. මෙම උල්කා වර්ෂාවේ බලපෑම මුළු පෘථිවියටම බලපාන බවත් මෙහි බලපෑමෙන් පෘථිවිවාසීන්ට නොසිතූ සිදුවීම් රාශියකට මුහුණ දෙන්න සිදුවන බවත් විද්‍යාඥයන් අනාවැකි පළ කර තිබෙනවා. මෙහි බලපෑම පැය 24ක් යනතුරු පෘථිවියට බලපානු ඇති බවත් මේ පිළිබඳව පෘථිවිවාසීන්ට අවධානයෙන් පසුවන ලෙසත් විද්‍යාඥයන් මට නම් බයත් හිතෙනවනේ මේ නිවුස් එක අහද්දි මොන වගේ දේවල් සිද්ධ වෙයිද දන්නේ නැහනේ. අනේ මිනිසුන් බොරුවට බය කරනවානේ පිස්සු නිවුස්. අනේ උනාට ඉතින් නිකන් එහෙම කියයිදනේ මොනවා හරි ඔය ඇත්තක් ඇති මන්නම් කියන්නේ. ඔයාටම හොඳයි ඔය නිවුස්. ඔන්න ටීවී එක වහලා එන්න යන්න නිදාගන්න. මේ කවි නැගිටින්න ගනේ කවුද දොරට ගහනවා? මම මොකක් කරන්නේ මේ නෑ එක දිගට දොරට ගහනවා නැගිටින්නකො පොඩ්ඩක්. ඔයා බල්ලා වෙන්නේ නැති අනේ. නෑ අනේ මේ එක දිගට දොරට ගහනවා පොඩ්ඩක් බලන්නකෝ. මොන රෙද්දක්ද මන් දන්නේ. ඔයාට ඇහෙනවද? ඔව් තමයිනේ. ඉන්න මම බලන්න. අනේ මේ බලාගෙන අනේ බයයි මිරේ කවුද දන්නේ නැහැ. හරි ඉන්නකෝ බලන්න. කවුද මන්ද මේ මාරේ? අනේ මට නම් බයයි අනේ අපි දොර අරින්න නැතුව අපි සද්ද නැතුව ඉන්නවනේ. හරි ඉන්නකෝ පොඩ්ඩක් බලන්න. මහත්තයලා නේද යන්න හිටියේ? නැතුව ඉතින් ඔයා කවුද? අනේ මහත්තයා මම ආයෙ මහත්තයලාගෙන් අවසර ගන්න නෝ. අවසර ගන්න? ඒ මොකටද? අනේ මහත්තයා මම ආයෙ මහත්තයලාගේ බින්දින්. ඒකට කලින් ඉතින් මට හිතුණා මහත්තයලාගෙන් අවසර ගන්න. ගේ බින්දින්න අවසර ගන්න? තමුසේ හොරෙක්ද? ඔව් මහත්තයා මම හොරෙක්. ගන්න කෝල් එක පොලිසියට ගන්න. අනේ මහත්තයා එපා. මහත්තයලා කැමති නැත්තම් මම වෙලගෙදරකට පයින්න. දෙවි පිටයි. මොකද්ද බබා ඒ උනේ? ඒකනේ අර කිව්ව උල්කා වර්ෂාවේ බලපෑමද කොහෙදනේ? දැන් හොරු ගෙවල් බින්දින්නේ අවසර අරගෙන. අනේ මේ ඌ පිස්සෙක්ද කොහෙද බබා? මෙන්න මේ එන්නනේ යන්න මනස්ගත නැතුව නිදා ගන්න මේ එන්න. මේ කවි අන්න අදත් එහාගෙදර නැන්ද උදේම එනවා. ෂුවර් එකටම අපේ ටොමි යාළගේ මිදුර ගිහිල්ලා අදත් කක්කි බෙට්ටක් දාලා ඇති. ඒක තමයි. අද නම් ඉවරයි. සුබ උදෑසනක් දරුවනේ. හරිම ලස්සන දවසක් නේද අද? බලන්නකො දරුවෝ ඔයාලගේ ටොමියා නම් හරිම සිරියාවන්තයි අනේ. අද උදේම එළියට බහිනකොට රොත්තරම් පාට කක්කි පිටක් දාලානේ මිදුලේ. පොළොවතම සුවඳයි. අපේ ටොමියා? ඔව් අනේ රත්තරන් දොරු පෙටියා තමයි. ඔන්න හෙටත් උදේම අපේ වත්තට අනිවාර්යෙන් එවන්න ඕනේ. මේ වෙන වතු වලට එහෙම යවනව නෙමෙයි. මං දැන් ගිහිල්ලා මේක අපේ මුළු මිදුලෙම එහිනවා. යා හරිම සිරියාවන්ත දොරු පෙටියේ තමයි අනේ. මං යනවා දරුවෝ. දෙවි පිහිටයි. දෙවි පිහිටයි. මේ දැන්වත් ඔයාලට තේරෙනවද මං කියපු දේ? මේක නම් මේ උල්කා වර්ෂාවෙන් බලපෑම තමයි. නැත්තම් ඔය නැන්ද අපේ ටොමියගේ කක්කි බෙට්ට අපි ඔළුව උඩින් තියලා යන්නේ. ඕ ඒක නම් ඇත්ත වගේ තමයි. මාර දේවල් තමයි වෙන්නේ. ඔව් බා. හෙටනවා. ඊට දෙන්න ඕනේ. උඹ දන්නවද උල්කාවේ කේස් එක? ඔව් බා. අපොයි පුනා නේද? අනේ අපි දැන් මොකද කරන්නේ? අයියෝ ඒක නම් මගේ වැරද්ද බබා. ඉන්න බලමු. අයියෝ මල්ලි නැගිටින්න. දෙවි පිටයි. අනේ බලන්නකෝ ඉතින්. හැප්පුණානේ නේද? අයියෝ මල්ලි තුවාලයි නේද? අයියෝ ඕක මොකක්ද අයියේ? මට ඇත්තට තුවාලයක් නැහැනේ. මම මේ තුවාල වලට බෙහෙත් දාගන්න. අයියා මේ සල්ලි තියාගෙන කාර් එකේ ඩැමේජ් හදාගන්නකෝ. මල්ලි මගේනේ වැරද්ද. අනේ පිස්සුද අයියෝ ඔන්නෝක තියාගන්න.
මල්ලි මේ වැඩට යන ගමන්ද අනේ නෑ අයියේ මම මේ DSA ඇකඩමි එකේ ක්ලාස් යන ගමන් ඩසයකට මේ ට්‍රේඩින් ගැන ඉගෙන ගන්නවා නම් ලංකාවේ ලොකුම සිලබස් එක තියෙන්නේ එයාලා ගාවනේ. ඔහු ලංකාවේ හොඳම VIP සිගනල් ගරුප් එකත් තියෙන යාලගෙන මල්ලි කොහෙ ක්ලාසකට යන්න මං අයියේ කුරුණෑගල ක්ලාස් එකට යන්නේ. එයාලගේ කඩවත දෙහිඅත්ත කණ්ඩිය ක්ලාසුත් තියෙනවා. ඔන්ලයින් ක්ලාසුත් තියෙනවා නේද යාලගේ ඔව් අයියේ මේ පාර ඔන්න අවුරුදු 20කට අඩු අයට 150ක ඔෆර් එකකුත් දීලා. ඒකත් වාරික දෙකකට ගෙවන්න පුළුවන්. කොහොමද දැන් එතකොට ඔකට ජොයින් වෙන්නේ? උල්කාවේ බලපෑමෙන් ඔන්න පළවෙනි කමෙන්ට් එකට WhatsApp link එකක් ඇවිල්ලා ඇති. ඒ තියෙන link එකෙන් ඔයාලත් WhatsApp group එකට join වෙලා දැන්ම DSA academy එකට join වෙන්න. නැත්තම් මේ නම් එකට call එකක් ගන්න. එහෙනම් මම ගියා. මට ක්ලාස් එකට යන්න පරක්කු වෙනවා. දෙවි පීටයි. උල්කාවේ බලපෑම තමයි නකින්න. යන් අපි කාර්යගත වැදුණා. කමන්නේ. සල්ලි තියෙනවනේ හදාගමු. අයියෝ අයියෝ වතුර විසික්කුණා නේද අර මිනිස්සයාට. අනේ පව්වනේ ගමේ අහිංසකම මිනිස්සයයි. අනේ ඔව් නේද නාමල් මල්ලි. ඔය මිනිස්සයාට කේන්ති යන්නෙම නෑනේ. අනේ ඔව් අපි පොඩ්ඩක් කතා කරලෙමු නේද? යන් මේ පව් අප්පා. පව් දෙයියනේ. මොනවා වෙන්නද මේ උල්කා වර්ෂාවේ බලපෑම තමයි. මොනවා කරන්නද පැය 24 වෙනකන් දුවමු.